කොළඹ පුත්තලම අංක 4 පාරේ ජයල පටරවුමෙන් දකුණට කිලෝමීටර් 4කුත් මීටර් 800ක් ගියාම ඒකල CTB හන්දියේ තියෙන සීමා සහිත ලක්තිව ඉංජිනේරින් හෙවත් ලක්තිව ඉංජිනේරු පුද්ගලික සමාගම ගැනයි මේ ඇසිදිසි දිගහැරුණේ. මේ අපේ රටේ තවත් වටිනා ආයතනයක් විකුණන්න නියම කරපු ඓතිහාසික ලියවිල්ල. පහුගිය ආණ්ඩුව කාලේ බලධාරීන් වට වෙලා ඇස් පියාගෙන ඈවරයි කියපු මේක දෑවරයි තුන් ඈවරයි කියන්න නෙමෙයි මේ සැරසෙන්නේ. කලින් මේක වැත්තම වාහන තත්ත්වයක තිබ්බේ. සේවකයන්ටත් එපාලා තිබ්බේ. සේවකයන්ගේ වලප්පදාද ඔක්කොම කැපුවා. ගිය ආණ්ඩු වලින් ආපු ඇමතිගොල්ලන්ගේ සභාපතිලා ඇවිල්ලා කරේ මේ අපි අම්බ කරපු දේවල් වලින් ඒගොල්ලන්ගේ හිතුමතේට වැඩ කරා. සේවකයොත් එක්ක කිසිම බැඳීමක් තිබ්බේ නැහැ. සේවකයෝ කියමු කිසිම දෙයක් ඇහුවේ නැහැ. තව පාලකයෝ ගියා. මේ පාලකයෝ දැන් අයින් කරා. ඒ පාලකයෝ ඇවිල්ලා මේක නැත්තමක හොරාම කෑවා. කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඔක්කොම වලප්පදාද කපලා මේක වාහන තත්ත්වයකට පත් කරා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් කැපවන ආණ්ඩුවකින් ඈවරයි කතා අහවරයි කියලා මේ රටේ ගමනාගමනයට අපූරු හයියක් දෙන හැටි ආඩම්බරෙන් කියන්නයි මේ රූපරාමු ටික ගොනු කරන්නේ. වඩිනටි ගෙවා ගන්න බැරුව පැත්තකට දාලා හිටපු මිනිස්සු කොට්ටාශයක් වැඩ කරන්න කිසිම හයියක් උත්තේජනයක් නොදුන්නු කළමනාකරණයක් එක්ක අවසන් ගමන් යන්න තිබ්බ ආයතනයක්. සේවකයන්ගේ සනීප ආරක්ෂක පහසුකම් සියල්ල හොයලා බලලා ඒ සම්බන්ධයෙන් වැඩ කරලා ආයතනය ඉතා ඉහළ මට්ටමකට ගෙනත් තියෙනවා. සේවකයොත් බොහොම උද්‍යෝගයෙන් කටයුතු කරන්නේ. වර්තමාන ආණ්ඩුවටත් මේ පිළිබඳව අපේ කෘතඥතාවය මේ අවස්ථාවේ පිරිනමන්න ඕනේ. මොකද මේ ආයතනය ඇත්තටම මේක ඈවර කරලා සේවකයන්ට වන්දි දීලා සේවකයන්ව අයින් කරලා මේ වෙනම ව්‍යාපෘතියකට දෙන්න තිබ්බ ආයතනයක්. අවුරුදු 20 මැදම ගොඩක් අපහසුතා මැද්දේ අපි ගත කළා. දැන් අපිට බෝනස් එකක් හම්බ වෙනවා. මේ සම්පාදක අංශය තුලින් ප්‍රසම්පාදන කටයුතු වලට අවශ්‍ය සියලුම සහයෝගය මම ලබා දීලා තියෙනවා. නව ආණ්ඩුවේ ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ කෙලින් තීරණයට වත්මන් ජනාධිපතිතුමා ඇතුළු පරිපාලනයේ ඒක මතික අනුමැතියෙන් සහ දුන්න ධෛර්යයෙන් වගේම මේ ආයතනයේ සියලු තරාතිරමේ කාර්ය මණ්ඩලයේ අප්‍රමාණ ජවයෙන් අද ලක්තිව ඉංජිනේරින් හොඳින් හුස්ම ගන්නවා. නිකන් නෙමෙයි හොඳට හයියෙන් හුස්ම ගන්නවා. මේ බලන්න ඒ හුස්ම වැටෙන සද්දය. ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමති බිමල් රත්නායක මහත්තයාත් මේ අපූරු කණ්ඩායමට මඟ පෙන්වනවා විතරක් නෙමෙයි හැකි හැම වෙලාවකම ඇවිත් හයියක් වෙන එක කොච්චර වටිනවද? අවුරුදු 2කට 3කට ඉස්සෙල්ලා මේ ආයතනයේ බස් 1යි 2යි එළියට පිටත් වුණා. දැන් බස් එළියට යනවා බස් 15ක් 20ක් එළියට යනවා. ඩිපෝල බස් ටිකක් මෙහෙ උනන්දුවෙන් මෙනවා මේ ආයතනයේ හොඳටම වැඩ කරගෙන යනවා කියලා. හදා ගන්න බැරි බස් රට තියෙන ඩිපෝල. ඒව ගෙනල්ලා මෙහෙ අපි ඔක්කොම හදලා කැසිනම මේව කළා වෙලා අපි එළියට මුදා හදිනවා.
අපිට කවදාකවත් මේ තේ එකක්වත් ලැබුණේ නැහැ. මේ ආණ්ඩුව ආවන් පස්සේ තමයි තුනට තේකුයි සෝටිසේකුයි අපිට ලැබුණේ. ෆිල්ටර් වතුර ටිකක්වත් තිබුණේ නැහැ. දැන් ෆිල්ටර් එකක් ගෙනල්ලා ෆිල්ටර් වතුර ටික හරි අපි සේවකයෝ ටික බොනවා. නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ප්‍රවාහනයේ මූලධර්මයක් විදියටම මහජන ප්‍රවාහන සේවාවක් කියලා සඳහන් වුණා. එහෙම කරපු ප්‍රකාශනයට මහජනයාගේම අප්‍රතිහත ධෛර්යයෙන් අපලංගුණු බස් වගේම මුළුමනින්ම ඉවත් කරන මට්ටමේ තිබුණු බස් අලුතෙන්ම නිෂ්පාදනය කරපු මට්ටමට ගේන්න සමත් වුණු ආයතනයක් මේ. ඒකට නායකත්වය දුන්නු කෙනා. මම දිනක් වර්ක්ෂොප් එකට යනකොට මම ඇහුවා සේවකයන්ගෙන් දෙවෙනි දවසේ ඔයගොල්ලෝ කාලා දෙන්නේ කියලා. කීප දෙනෙක් කිව්වා නැහැ කියලා. ඉතින් මට ඒක හරි සංවේදී වුණා. ඊට පස්සේ මම කවුන්ටර්ගෙන් ඇහුවා සල්ලි ටිකක් තියෙනවද ගන්න කියලා. මොකටද කියලා ඇහුවම මේ මිනිස්සුන්ට රොටියකුයි කීයකුයි දෙන්න මට උමනාවක් තියෙනවා. මොකද මිනිස්සු කන්න නැතුව ඉන්නේ කියලා. ඊට පස්සේ කොහොම හරි අපි ඒක දුන්නා. එතනින් පස්සේ සේවකයෝ අපි ගන්න ලොකු විශ්වාසයක් ආවා. ඒ වෙනකොට මේගොල්ලෝ බස් දවස් මාසෙට දෙකක් එකක් ඊටත් අඩු ප්‍රමාණයක තමයි දුන්නේ. ඒගොල්ලෝ නිෂ්පාදනය දුන්නෙම නැහැ. බැංකු වාර්තාව ගන්නවා මුකුත්ම තිබුණේ නැහැ. මූල්‍ය ශක්තියක් කිසිම දෙයක් නැහැ. ණයක් විතරයි තිබුණේ. ඒ වෙනකොට පඩියත් හරියට මේ සේවකයෝ දීලා තිබුණේ නැහැ. මම ඒගොල්ලන්ට පැවසුවා මට මුල් මාසේ බස් 6ක් ගහලා දෙන්න කියලා. මේගොල්ලෝ මට 6ක් නෙමෙයි 10ක් ගහලා දුන්නා. ඒතර මට ආව එකේ මිලියන 30ක් වගේ ලොකු මුදලක්. මේ ආයතනයේ හැටියට. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහත්තයා නිතරම මේ හයිය ඇති කණ්ඩායමත් එක්ක ඉන්නේ මිත්‍රයෙක් වගේ. මේ හයිය ඇති මිනිස්සුන්ට ධෛර්යය දෙන්න ජාත්‍යන්තරයේ ඉන්න එතෙර අපි ඩුබායි කණ්ඩායම ඉදිරිපත් වුණු අවස්ථාවක්. ඔබටත් පුළුවන් එහෙම හයිය දෙන්න. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අනුව අපි තිරසර භාවය ඇති කිරීමත් නාස්තිය අවම කිරීමත් ඉහළින්ම ක්‍රියාත්මක වුණු අකනා අවස්ථාවක් තමයි මේ. මේක ඇත්තටම පුංචි ලස්සන රටක්. ඉන්න ලස්සන මිනිස්සු ටික. පොහොසත් මිනිස්සු ටික. ඒ පොහොසත්කම හරි අපූර්වට මතුවෙච්ච තැනක් තමයි මේ පෙන්නුවේ. හතර දික්භාගයේම බැලු අත මෙහෙම හයිය තියෙන ලස්සන මිනිස්සු එක්ක රටම හුස්ම ගන්න. රටම නැගිටින්න වැඩ කරමු. උණුරුතේ තියෙන්නේ අන්න එතන.